Hi guys, ඉතින් අද මම කතා කරන්න යන්නේ SK වල BC box එක and AB box එක ශ්‍රී ලංකන් first time. ඒ කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකන් advance මේ මොකක්ද SK system කියලා දෙන්නේ first time. ඔයාලට ඒකත් කියන්න ඕනේ. ඉතින් SK system ඇත්තටම advance මම ඉගෙන ගත්තේ කොහෙන්ද කියනවා නම් මම mentorship එකක් කරා වෝට් ලගේ ස්ටෙෆාල් ලගේ. ඒකෙන් තමයි මම advance ඉගෙන ගත්තේ. ඉතින් ශ්‍රී ලංකාවේ දැනට එළියෙම ඉන්නේ advance දන්න එකම කෙනා මම විතරයි. ඒ වගේම වෝල්ඩ් ලගේ mentorship එකකට ජොයින් වෙලා හිටියෙත් ලංකාවෙන් මේ වන විට මං විතරයි. දැන් කොහොමද දන්නේ තව කවුරු හරි ජොයින් වෙලා ඉන්නවද දන්නේ නැහැ. උනාට දැනට එළියේ මම SK system ගොඩක් බේසික් දේවල් TikTok එකේ මම කියලා දීලා තියෙනවා. ඉතින් එව්වත් බලන්න පුළුවන්. ඒ සේර වගේ ගොඩක් දේවල් මම මේ YouTube channel එකෙන් කරනවා. ඉතින් අද කතා කරන්නේ AB box එක සහ BC box එක ගැන. ඉතින් මේ AB box එක සහ BC box එක ගැන වැදගත්කම ගැන කියනවා නම් හරිද ඔයාලා AB box එකෙන් තමයි කන්ෆර්ම් කරගන්නේ BC box එකෙන් තමයි එන්ට්‍රි එක ගන්න. හරි. අපි බලමු කොහොමද අපි එන්ට්‍රි එකක් ගන්න අවශ්‍ය වෙන සාධක ටිකක්. හරි. මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ ඕඩර් ෆ්ලෝ එක. ඕඩර් ෆ්ලෝ එක කියන්නේ මොකද්ද? මේ විදිහට මාකට් එකේ හයිස් ලෝස් හද මාකට් එකේ රේන්ජ් එක. හරිද? සරලව. හරිද? ඕඩර් ෆ්ලෝ එක මේ විදිහට හයි ලෝ හද ඩවුන් පැත්තට එනවනම් හරිද? මාකට් එක චේන්ජ් වෙන තැන. ඒ කියන්නේ ඔයාලා SMC කරන කෙනෙක් නම් චොච් එක දන්නවනේ. ඒ කියන්නේ මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එක. හරිද? මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එක මේ විදිහට චේන්ජ් වෙන තැන. ඒ කියන්නේ චොච් එක නැත්නම් ICT line MSS එක. ඒ කියන්නේ මාකට් එකේ චේන්ජ් වෙන තැන MSS එකක් දෙනකන් ඉන්න ඕනේ. නැත්තම් ඒක හැබැයි 100%ම අවශ්‍යතාවයක් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මෙතනින් MSS එක දෙන්න නැතුවත් එන්ට්‍රි ඕන තරම් ගන්න පුළුවන්. මාකට් එකේ මේ කන්ඩිෂන් එක හැදෙනවා නම් එන්ට්‍රි එක ගත්තට ප්‍රශ්නයක් නැහැ. මම ඒ වුණාට අලුත් බිගින කෙනෙක් නම් මේ විදිහට ගන්න එක හොඳයි. මම ඒ වුණාට එක්සැම්පල් පෙන්නනවා රීප්ලේ එක දාලාම. එතකොට ඔයාලට මේ නොවන අරන් පෙන්වන්නම් මේ විදිය නැතුවත් නෝමලි අරන් පෙන්වන්න. එතකොට මේ විදියට MSS එකක් දිය යුතුයි. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මේ සෙටින් ටික හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ෆිප් රීටෙස්ට්මන්ට් එකේ සෙටින් ටික SS එකක් ගහලා හරි හදාගන්න. ඔන්න ඉතින් වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලට SS එකක් ගහලා මෙන්න මේ සෙටින් එක හදාගන්න පුළුවන්. හරි මං හිතනවා හදාගන්න නැති කියලා. කියන්නේ SS එකක් අහගෙන හරි හදාගන්න. ඔන්න මම පෙන්වන සෙටින් ටික මේ තමයි සෙටින් ටික. ඊට පස්සේ දැන් අපි යමු මෙන්න මේ ෆිබ් එකට. හරිද? මෙන්න මේ ෆිබ් සෙටින් ටිකෙන් තමයි අපි ගොඩක්ම SK ඇනලයිස් කරන්නේ. එතකොට මේ එක්ස්ට්‍රනේෂන් එකේ සෙටින් ටික. එතකොට ඒකත් ඔයාලා SS එකක් ගාලා හදාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි වේව් එකක් ගන්න ඕනේ. එතකොට මම වේව් එක ගැනත් කියන්නම්. මෙන්න මේ වේව් එක ABC කියන වේව් එකත් අපිට අවශ්‍ය වෙනවා. හරිද? ඔන්න ABC කියන වේව් එකත් අවශ්‍ය වෙනවා. ඒකත් ඇඩ් කරගන්න. හරිද? එතකොට SK වලදී මෙන්න මේ දේවල් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. දැන් අපි බලමු මේ වගේ ඇනලයිස් එකක් කොහොමද ගහන්නේ කියලා. අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න high probable බයිනස් කරන කෙනෙක්ට නම් සෑහෙන වින් රේට් එකක් තියාගන්න පුළුවන්. ඒ වගේම SK සිස්ටම් වලින් SMC එක එකතු කරලත් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ඒකින්ද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ අනික ගොඩක් අය SK සිස්ටම් part 1 කියලා එකයි නැත්තම් දෙකයි දාලා තින්නේ. මේක මම සරලව ඒ B box එක WCI box එක C box confirmation ඔය හැම එකම කියලා දෙනවා. සාමාන්‍ය ඇඩ්වාන්ස් වල සාමාන්‍යයෙන් 40ක් වගේ වෙනකම්ම කියලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් වැදගත් වෙන මේ ප්ලේලිස්ට් එකක් SK සිස්ටම් වල ශ්‍රී ලංකන් ෆස්ට් ටයිම් තමයි මේ ටික කියලා දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් නොකර එක දිගටම බලන්න. ඉතින් වීඩියෝ 3ක් ගේනවා. මේ තමයි පළවෙනි වීඩියෝ එක. අනිවාර්යෙන් subscribe කරලා මේ bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ ටිකත් ආවගම බලන්න. හරි ඉතින් ඉක්මනට ඊළඟ වීඩියෝ ටික ගේනවා. දැන් අපි යමු මේ කොහොමද එන්ට්‍රි එකක් ගන්න කියලා බලන්න. හරි මුලින්ම මං කිව්වා මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් දුන්නාට පස්සේ එහෙම නැත්නම් MSS එක හරිද ස්විච් එකක් දුන්නාට පස්සේ ඔයාලා ලෝ එකේ ඉඳන් හයි එකට මේ ආකාරයට ෆිබ් එක දාන්න. ඊට පස්සේ මෙන්න මේ කහ පාට ලෙවල් එකට කියන්නේ ඒකට 0.5 0.559 ඊට ලාස්ට් ලෙවල් එක 667 ඔන්න ඔය ලෙවල් ටිකනේ. ඔන්න ඔය කහ පාට ලෙවල් එකට කියන්නේ හරිද මෙන්න මේ කහ පාට ලෙවල් ටිකට කියන්නේ ගෝල්ඩන් ලෙවල් එක කියලා. මොකද්ද ගෝල්ඩන් ලෙවල් එක. ඔන්න ඔය ගෝල්ඩන් ලෙවල් එක ඒ කියන්නේ හයි එකේ ලෝ ඉඳන් දැම්මට පස්සේ හැබැයි MSS එකක් දුන්නාට පස්සේ හෝ normally දැම්මට පස්සේ ඕකට කියනවා අපි මොකද්ද
හරිද? AB බොක්ස් එක කියලා. මෙන්න මේකට AB බොක්ස් එක. ගොඩක් SK අයගේ කරන වැරද්දක් තමයි මෙන්න මේ AB බොක්ස් එකේදී එන්ට්‍රි එක ප්ලේස් කරලා ලොස් වෙනවා. හැබැයි ඇත්තම කතාව මෙතනදී එන්ට්‍රි එකක් ගන්නෙ නැහැ. හරිද? අපි මෙතනදී එන්ට්‍රි එකක් ගහන්නේ නැහැ. අපි ගහන්නේ මෙන්න මේ BC බොක්ස් එකේ. ඔන්න ඔතනදී AB එක කන්ෆර්ම් කරගන්න මෙතන ඉන්නේ. දැන් මේ මෙන්න මෙතන ලෝ එකේ ඉඳන් හයි එකට දාලානේ කන්ෆර්ම් කරගන්නේ. ඔන්න ඔහොමනේ. ඔතන ගෝල්ඩන් ලෙවල් එකට ආවට පස්සේනේ කන්ෆර්ම් කරගන්නේ. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? මෙතනින් කන්ෆර්ම් කරගත්තට පස්සේ මෙන්න මෙතන හරිද මේ AB එක එතකොට මෙහෙම මාකට් එක ඔයාලා උදාහරණයකට මෙහෙම උඩට යනවනේ මේ මෙහෙම එතකොට දැන් මෙතන ලෝ එකක් හැදෙනවනේ එතකොට මෙතන හයි එකනේ ඔන්න ඔය හයි එක හරිද මෙන්න මෙතන හයි එක මේ මාකට් එක මෙතනින් වයලේට් කරන්න ඕනේ එතකොට SMC අය නම් මේක BOS එකක් කියලා ගන්නවා හරිද එන්නේ විදිහට BOS එකක් දෙන්න ඕනේ දීලා මාකට් එක ඔන්න මේ හරියේදී මෙතන තියෙන්නේ මෙන්න මෙතන එතකොට BOS එක දුලා මෙතනිනුත් උන හැරෙන්න බුලා BOS එක දීලා වික් එක්කින් මේ ගන්නත් ඕනේ බොඩි එකකින් තමයි වයලේට් කරන්න ඕනේ මෙන්න මේ ලෙවල් එක උනාට පස්සේ හරිද අපි මෙන්න මේ AB එකේ ලෝ එකේ ඉඳන් හරිද දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ මෙන්න මෙතනින් හැරෙනවා කියලා මෙහෙම හැරෙනවා කියලා අන්න එතෙන්ට දාන්න ඕනේ හරිද මාකට් එක එතෙන්ට දාන්න ඕනේ හරිද මෙතෙන්ට හැරෙනවා මෙතනින් හැරලා આવොත් එහෙනම් මෙතෙන්ට දාන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට මම මෙතෙන්ට දානවා එතකොට මේ හරියද වගේ හැරෙනවා කියලා හිතලා ඔන්න මාකට් දැන් ඔයා ඉන්නේ මෙතන හරිද ලයිව් මාකට් එකේ මෙතන ඉන්නේ එතකොට ඔයා කරන්න ඕනේ දැන් මාක් කරගන්නවා බොක්ස් එකක් මේ බොක්ස් එක කියන්නේ දෙවෙනි බොක්ස් එක හරිද මෙතනින් මාකට් මෙහෙම එද්දිම මාකට මේ පල්ලයට චුට්ටක් එද්දිම කෙලිම බලනවා මෙන්න මෙතන හයි එකට දාලා බලනවා මේ ගෝල්ඩන් ලෙවල් එකට එයිද කියලා. ඔය ගෝල්ඩන් ලෙවල් එක අපි මාක් කරනවා BC බොක්ස් කියලා. හරි. අපි BC බොක්ස් එකට ආවට පස්සේ තමයි එන්ට්‍රි එකක් ගන්න. ඔන්න ඉතින් මාකට් එක එනවා BC බොක්ස් එකට හිමීට ඔන්න ආව BC බොක්ස් එකට එම කරලා BC බොක්ස් එකට ආවා. දැන් BC බොක්ස් එකට ආපස්සේ මොකද්ද ගන්න ඕනේ? කොහෙන්ද අපි TP තියන්නේ? හරි අපි දැන් ගන්නවා එක්ස්ප්ලනේෂන් එක ඔයා යනවා ඕඩර් ෆ්ලෝ එකේ ලෝ එකට ලෝ එකේ ඉඳන් MSS එකක් කරන දුන්නා හෝ නැත එතන හයි එකට තියලා AB බොක්ස් එකේ ලෝ එකට මේ විදිහට පේස් කරගන්න ඕනේ ඊට පස්සේ එනවා ලෙවල් එකක් 1.618 1.809 දෙක කියන ලෙවල් එක මෙන්න මේ රතු පාට ලෙවල් එක. එතන බොක්ස් එකක් ගහගන්න. දැන් මම මේක ගැන කියලා දෙන්නම් මේ උඩ ලෙවල් එක. දැනට මෙන්න මේක බොක්ස් එකක් ගහගන්න. ඕනෝක බොක්ස් එකක් ගහගත්තට පස්සේ හරිද අපි මේක අයින් කරගන්නවා. අයින් කරගෙන මම කිව්වේ මේක ගන්න කියලා. හරිද මේ විදිහට හරිද අපි බිඳුව තියෙන ඕඩර් ෆ්ලෝ එකේ ලෝ එකට තියලා මෙන්න මෙතන හයි එකට තියලා මෙන්න මෙතන ලෝ එකට කියලා කියන්නේ AB බොක්ස් එකේ ලෝ එකට තියලා කෙලින්ම අර බොක්ස් එකටම කෙලින්ම දානවා. එතකොට මේකේ බොක්ස් එකේ නම C බොක්ස් එක. හරිද? ඔන්න ඔය C බොක්ස් එකට වෙනකන් තමයි අපි හැමතිස්සෙම TP තියන්නේ. එතකොට ට්‍රැඩිෂනල් SK. එහෙමත් නැත්නම් සරලව මේක තමයි සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ ඇතුළේ තියෙන SK එක. එතකොට මේ ඔයාලට ඔය 5000 1000 8000 ඔය පොඩි මුදල් අරගෙන කියලා දෙන්න මෙන්න මේ චුට්ට තමයි. ඒ කියන්නේ මම කියන්නේ මෙච්චරයි. හරිද? අර මම තා වීඩියෝ දෙකක් ගේන්නේ. ඒ දෙකේ ඒවවත් කියලා දෙන්නේ නැහැ. ඔය ටික කියලා දීලා SMC කැලිත් එක්ක ඒ කියන්නේ ඕඩර් බ්ලොක් එකකට ආපුවාම FPG එකකට ආපුවාම එන්ට්‍රි ගන්න කියලා දීලා එතකොට කෝස් එකක් කියලා එන්ඩ් කරනවා. හරිද? එතකොට ඔයාලට ඩීප්ලි මේක මම කියලා දෙනවා මේ මාකට් එකේ වැඩ කරන විදි එක්සාම්පල් එක දැන් මම පෙන්නනවා ඔයාලා මෙව බෑක් ටෙස්ට් කරලා බලන්න නිකන් ඉන්න එපා මේක අහලා අයියා හරි මම තිබ්බොත් ගන්න එහෙම නැහැ ගිහිල්ලා බෑක් ටෙස්ට් කරලා බලන්න ලයිව් මාකට් බෑක් ටෙස්ට් කරලා බලන්න අනිවාර්යෙන් හරියනවා මොකද පර්සනලි SK සිස්ටම් වලින් මම ගහන හින්දා කියන්නේ මොකද ඇඩ්වාන්ස් වෙනකම් මම SK ඔල්ලි විතරක් ගහනවා ඇඩ්වාන්ස් වෙනකම් මම ඔයාලට මේ කියලා කියන සාමාන්‍යයෙන් මම මෙන්ටර්ෂිප් ආවා යනවා ඇඩ්වාන්ස් එනට හැබැයි මම මේ කියලා දෙන ටිකෙන් අනිවාර්යෙන් එන්ට්‍රි එකක් ගහ ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට ප්‍රොෆිට් කරන්නත් පුළුවන් මෙව බෑක් ටෙස්ට් කරලා try කරලා බලන්න කියන්නේ එච්චරයි තමයි හරි අපි බලමු දැන් මෙතන C box එක අපි දැන් අප් පැත්තට මෙහෙම හරිද දැන් ඩවුන් පැත්තටත් මම කියලා දෙන්නම් ඩවුන් පැත්තට මේ විදිහටමයි මෙතනින්
මං MSS කියන ගොඩක් හොඳයි මේ මොකක්ද චේන්ජ් වෙනවා නම් මෙතනදී හරිද ඔන්න ඔය විදිහට MSS එකෝ ඔයාලා SMC නම් චොච් එකක් දීලා මාකට් එක ඕඩර් ෆ්ලෝ එකේ ලෝ එකේ ඉඳන් හයි එකේ ඉඳන් ලෝ එකට ගන්නවා. තව දෙයක් කියන්න ඕනේ මතක තියාගන්න. මෙන්න මෙතනදී හරිද? මෙන්න මෙතන හයි එකේ ඉඳන් ලෝ එකට ගන්නවා. ඔයා උදාහරණයක් විදියට හිතන්න මේතන කන්ෆර්ම් වුණේ නැහැ. මෙහෙම ආවේ නැහැ. ඊට පස්සේ ආයෙ මාකට් එක පල්ලෙහාට යනවා මෙහෙම. හරිද? එතකොට ඔයා බලන්නේ හරිද? දැන් ඔයා මුලින්ම කන්ෆර්ම් කරගන්න නම් AB box එක ගන්න බලන්න ඕනේ. එතකොට මෙතනින් නැහැනේ. ඊට පස්සේ මෙන්න මෙතන ලෝ එකේ ඉඳන් හයි එකට තමයි බලන්න ඕනේ AB box එකක් හදනවද කියලා. අන්න හදලා තියෙනවා මෙන්න මෙතනදී AB box එක කන්ෆර්ම් වෙනවා. හරිද? එතකොට ඔන්න ඔතනදී අපි AB box කියලා මේවා කරගන්නවා. හරිද? ඔන්න දැන් ඔයාලට මතු වෙනවා අනේ තේරුම් නැත්තම් මේක හරියටම කොහොමද අපි මේව කරගන්නේ කියලා. එහෙම සීන් එකක් නැහැ. මම ඕන වෙලාවක chat බලනවා. ඒකින්ද මම WhatsApp group එකේ link එක දාලා තියෙනවා. ඔයාලට ඕන වෙලාවක ඒක chat කරන්න පුළුවන්. එහෙම හදලා තියෙන group එකක් තියෙනවා. ඒකට join වෙන්න. ඒකේ ඔයාලා chart දාන්න මම හරිනම් හරි වැරදි නම් වැරදි කියලා එහෙම දාන්නම් free time එකට. ඔයාලා ඒකින්ද ඒ group එකට join වෙන්න. මම ඒ group එකෙත් ඔයාලට පුළුවන් විදිහට කියලා දෙන්නම්. අනිවාර්යෙන් ඒ group එකට join වෙලා අපි වැඩ ටික හිමීට කරගෙන යමු. හරිද? මේක සීරියස්ලිම ෆ්‍රී කරන්නේ ඇඩ්වාන්ස් මෙන්ටර්ෂිප් එකක් තියෙනවා තමයි SK සිස්ටම් වල. ඒ කියන්නේ ලංකාවෙන් දැනට ඇඩ්වාන්ස් මෙන්ටර්ෂිප් එකක් කරන්නේ SK සිස්ටම් වලින් මම විතරයි. ඒ උනාට මේ බේසික් එක. එහෙමත් නැත්නම් මම කියලා දෙන මේ ටිකෙන් හොඳටම ප්‍රොෆිට් කරන්න පුළුවන්. කරලා බලන්න. කරලා බලලා ඔයාලා තීරණයක් ගන්න කොහොමද මෙන්ටර්ෂිප් වලට ජොයින් වෙනවා නම් ජොයින් වෙනවා කියලා ලොකු ගාණක් නැහැ. මෙන්ටර්ෂිප් එක උනත් 6000ක් වගේ වෙන්නේ. එතකොට ඇඩ්වාන්ස් වෙනකම් ශ්‍රී ලංකා මම විතරයි කියලා දෙන්නේ ඒකත්. හරි ඒකට කලින් මේ ටික බෑක් ටෙස්ට් කරලා බලන්න ලොවෙත් මාකට් එකේ හරි යනවා. අනිවාර්යෙන් ප්‍රොෆිට් එකක් කරන්න නම් පුළුවන්. මයි. හරිද? AB box එකට මාකට් එක ආවා. ඊට පස්සේ මෙතනදී ඔන්න BOS එකක් දුන්නා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන හයි එකේ ඉඳන් මෙන්න මෙතන ලෝ එකට වෙනකන් දානවා. ඊට පස්සේ ඕක තමයි BC box එක වෙන්නේ අපි. එතකොට දැන් එක්ස්ටර්නේෂන් එක ගන්න කොතනින්ද? මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන හයි එකේ ඉඳන් ලෝ එකට ගත්තා AB box එකේ ලෝ එකට තිබ්බාම මේක තමයි අපේ C box එක වෙන්නේ. එතන මෙන්න රෙඩ් box එකට තමයි අපි C box කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? එතකොට මේක තමයි BC. එතකොට මෙතනදී අපි එන්ට්‍රි එක ගන්න. ඔතෙන්ට ආවට පස්සේ එන්ට්‍රි එක ගත්තාම කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මම ලයිව් මාකට් එක එක්සැම්පල් ටික පෙන්නනවා. මේ ප්ලේ කරලා පෙන්නන්න. හොඳ ෆික්චර් පර්ෆෙක්ටන් ටිකකින්. එතකොට ඔයාලට තේරෙයි මේක. හරි. එතකොට දැනට මෙහෙම බලාගෙන ඉන්න. ඔයාලට මම මේක ලයිව් පෙන්නද්දි එක්සැම්පල් ටික හොඳට මොලේට අයිඩියා එකක් යයි. හරිද? එතකොට මෙතනදී අපි ගන්නවා වේව් එක බිඳුව A B C. හරිද? එතකොට TP තියන්නේ C box එකට වෙනකම්. හරිද? මම live example වලින් දැන් පෙන්නන්නම් රීප්ලේ කරලා මේ පෙන්නන්නම් මේ කොහොමද මාකට් එක live run වෙද්දි මොකද්ද වෙන්නේ කියලා. හරි අපි යමු. එතකොට මෙතන හොඳ example එකක් තියෙනවා. මම example තියෙන තැන් දෙකක් විතර ගත්තේ. මොකද ඔයාලට කරගන්න අපි live market එකේ දැන් example වගේක් බලමු. එතකොට මම වීඩියෝ එක දික් කරන හින්දා පොඩි example එකක් අපිට නවත්තන්නම්. අපි part 2 part 3 එකේ වෙනම example වීඩියෝ එකකුත් අපි ගියමු. දැනට මම මේ පාඩමේ ඔයාලා back test කරලා ඔයාලා බලන්න. අනිවාර්යෙන් WhatsApp group එකට join වෙන්න. ඒකේ ඔයාලා වැරදි හෝ ඔයාලා ඇනලයිස් කරන chart මොකක් හරි කමක් නැහැ. ඔයාලා ඒ group එකට update එකක් දෙන්න. මම හරිනම් හරි කියලා හරි message එකක් දාන්නම්. එතකොට ඔයාලට තව private mentorship එක යනවා. ඒක ගැනත් දැනගන්න පුළුවන්. ඔයාලට බැරි වෙලාවත් private mentorship එකට එන්න අදහසක් වගේ තියෙනවා නම් මෙන්න මේ number එකටත් ඔයාලට message එකක් දාන්න පුළුවන්. හරිද? අපි sample එක බලමු මුලින්ම. හරි ඔයාලා දන්නවා order flow එකක් විදියට market එක හදාගෙන එනවා. එතකොට market එකේ low එකේ ඉඳන් high එකට මේ විදියට දානවා ෆිබ් එක. ඊට පස්සේ මම කිව්වා මුලින්ම B's කියන්නේ AB box එක කන්ෆර්ම් කරගන්න ඕනේ කියලා එන්ට්‍රි එකක් ගන්න කලින්. හරිද? අපි හැමතිස්සෙම එන්ට්‍රි ගන්න BC box එකෙන්. හරි. දැන් මේක තමයි අපේ AB box එක. sorry.
AB බොක්ස් එක. හරිද? එතකොට ඔන්න ඔය බොක්ස් එකට එනවද කියලා දැන් මාකට් එක බලන්න ඕනේ. එතකොට මෙතනදී ඔයාලට පේනවා ලෝ ටයිම් ෆ්‍රේම් කීපුවාම MSS එක දීලා තියෙනවා. මෙතනදී ෆික්චර් පර්ෆෙක්ට් නැහැ. මෙතන මම MSS එක නම් ඒ වුණාට MSS එක නැතත් ගන්න පුළුවන් එන්ට්‍රි. ඒකයි හරි බලමු. හරි මාකට් එක මෙතන එනවා. AB බොක්ස් එක කන්ෆර්ම් වෙනවා. AB බොක්ස් එක කන්ෆර්ම් වුණාට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? BC බොක්ස් එක හැදෙන්න නම් BC බොක්ස් එක හැදෙන්න නම් මෙන්න මෙතන AB බොක්ස් එක ගාව තියෙන හයි එක වයලේට් කරන්න ඕනේ. නැත්තම් අනිවාර්යෙන් SMC කට්ටිය නම් මෙතන BOS කියලා ගත්තත් වරදක් නැහැ. හරිද? ඔන්න ඔය විදිහට BOS එකක් SM දෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ BOS එක දුන්නට පස්සේ මං කිව්වා මාකට් එක නැවත එනවා කියලා. දීලා පොඩ්ඩක් උඩට ගිහිල්ලා මෙන්න මෙතන වයලේට් කරලා පොඩ උඩට ගිහිල්ලා නැවත එනවා. නැවත මේ AB එකේ ලෝ එකේ ඉඳන් හයි එකට දැම්මට පස්සේ මෙන්න මේ බොක්ස් එකට තමයි අපි එන්ට්‍රි කරන බොක්ස් එක මොකද නම මේකේ? BC බොක්ස් එක. මෙන්න මේ BC බොක්ස් එකට ආවට පස්සේ තමයි අපි එන්ට්‍රි එකක් ගහන්නේ සරලව. හරිද? ඔන්න ඔය විදිහට ගහන් BC බොක්ස් එකට ආවට පස්සේ ඔයාලා එක්ස්ප්ලනේෂන් එක ගන්න TP තියාගන්න ඕනේ. ඒකින්ද මේ රේන්ජ් එකේ ලෝ එකේ ඉඳන් හයි එකට, ඒ කියන්නේ අර AB බොක්ස් එකේ හයි එකට ඔයාලා කෙලින්ම දාගන්න එක්ස්ප්ලනේෂන් එක. ඊට පස්සේ ලෝ එකට මේ විදිහට දාගන්න. ඊට පස්සේ එනවා ඔයාලා මෙන්න මේ රතු ලෙවල් එක. ඒකට තමයි කියන්නේ අපි C box කියලා. එන්න ඔය box එක මාක් කරගෙන wave එක අරගෙන A B C මේ තමයි ට්‍රැඩිෂනල් SK. ඒ කියන්නේ ලංකාව ඇතුලේ සාම්ප්‍රදායිකව කෝස් කරන කට්ටියම උගන්වන්න මෙන්න මේ SK එක. මම මීට වඩා එහා ගිය දේවල් වගේ උගන්වනවා. මේ AB box එක නැතුව කොහොමද එන්ට්‍රි ගහන්නේ? ඒ වගේම WCI එකෙන් කොහොමද එන්ට්‍රි ගන්නේ? හැමදේම උගන්වනවා part 2 part 3 වීඩියෝ වලින්. අපිත් එක්ක සෙට් වෙලා ඉන්න subscribe පාරක් දාලා bell icon එක click කරලා ඉන්න. අනිත් වීඩියෝ ටික අපි fast දානවා. හරි. අපි 5 minute වලට යන වැඩි කතාවක් නැතුව බලන්න. අනිවාර්යෙන් මෙතනදී ඔයාලා මෙතන මම මෙතන SMC කරන කට්ටියන් ඉන්න BOS කියලා දාගන්න. ඔයාලා මෙතනදී ඔයාලා පේන නැති බුලිෂ් channel වලින් bearish channel වලින් මාකට් එක ඩවුන් වෙලානේ. අනිවාර්යෙන් මේ box එකට ආවට පස්සේ මාකට් එක මේ bearish නෙන්නේ. මාකට් එක බුලිෂ් channel එකක් class bearish channel එකේ violate කරනවා. ඒ කියන්නේ මෙන්න මේ channel එක මෙන්න මෙතන මෙහෙම උඩට ගලවන්න ඕනේ. ගැලවුවට පස්සේ තමයි අපි මෙන්න මේ විදිහට entry එක අරගෙන BC box එක යටින් තියලා C box එකට වෙනකන් මේ විදිහට hold කරන්නේ. හරිද? මෙතන එන්ට්‍රි කඩාගෙන ගිහිල්ලා ටිකක් හොරට මොකද මම රීප්ලේ කරන හින්දා අපි මේ එක්සැම්පල් එක බලමු. පේන මැති වලට මෙන්න මෙතෙන්ට කම්ම ඔයත් අපේ C box එකට එනකම්ම අපිට හෝල්ඩ් කරන්න පුළුවන් එන්ට්‍රි එක 2 3 ඒකේ සුපරිමෙන්ට්‍රි එකක් ගන්න විදිහකුත් මම කියලා දෙනවා. මේක හරිම සරලයි. අනිවාර්යෙන් ජොයින් වෙන්න WhatsApp group එකට ජොයින් වෙලා ඒකත් එක්ක ඒකේ අපේ කට්ටියත් ඉන්නවා. ඒ කට්ටියත් එක්කත් ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ එන්ට්‍රි setup එකේ hyperable තාවය ඔයාලට බලා ගන්න පුළුවන් back test කරද්දී. මේ කිව්ව step follow කරලා back test කරලා බලන්න. එහෙනම් guys අපි next video එකෙන් හම්බෙමු. මම YNM